හායි හායි අද අපි හදන්න යන්නේ ක්‍රිස්මස් වලටම විශේෂ වූ මාෂ්මෙලෝ එකක්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම ජෙලටින් මේස හැඳි 5ක්, උණු වතුර කෝප්පයක්, භාජනය. අර භාජනයට ජෙලටින් මේස හැඳි 5 දාන්න. දැන් උණු වතුර කෝප්පෙත් දාන්න. මික්ස් මික්ස් මික්ස්. මගේ තවත් රස මාෂ්මෙලෝ රෙසිපි එකක් channel එකේ තියෙනවා. ඒකත් බලන ගමන් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔන්න දැන් මම දාගන්නවා සීනි කෝප්ප 2මාරක්. දැන් වතුර කෝප්ප 2ක්. දාලා එයාට අඩු ගින්දරේ ටිකක් වෙලා ඉන්න දෙනවා. අන්තිම බිඳුව නූලක් වගේ ඇදෙනවා නම් පදම හරි. දැන් ජෙලටින් මිශ්‍රණය එකතු කරන්න. ටිකක් වෙලා යනකොට මේ විදිහට කැදලි වැටෙනවා නම් දැන් ලිප නිවා ගන්න. ලිප නිවා ගත්තට පස්සේ පැයක් එකමාරක් නිවෙන්න තියන්න. ඊට පස්සේ මිශ්‍රණයෙන් කොටසක් අරගෙන ඒකට කිරි පිටි මේස හැන්දක් විතර දාලා හොඳට බ්ලෙන්ඩ් කරන්න. බටර් ටිකක් ගාගත්තු ට්‍රේ එකට භාගයක් වෙන්න මිශ්‍රණය දාගන්න. දැන් ඉතුරු මිශ්‍රණය අරගෙන ඒකට කෝපි කුඩු මේස හැන්දක් විතර දාගන්න. ඒකත් බ්ලෙන්ඩ් කරන්න. දැන් අර මිශ්‍රණය උඩට මෙන්න මෙහෙම දාගන්න. මේ ඩිසයින් එකක් හැදුවම් පෙන්නන්න. මේ අනිත් විදිය සම්පූර්ණයෙන්ම කවර් වෙන්න දාලා තියෙන්නේ. අපි බලමුකෝ මේ දෙක කැපුවාම වෙනස කොහොමද කියලා. දැන් ඇඟිලි ටිකේ විතරක් කෝන් ෆ්ලා ටිකක් ගාගෙන මෙහෙම ගලව ගන්න. මාෂ්මෙලෝ එකේ මතු පිට කෝන් ෆ්ලා ගන්න එපා. ඊට පස්සේ රෝල් කරගන්න තියෙන්නේ. රෝල් එක වටේටත් හොඳට කෝන් ෆ්ලා ගාගන්න. දැන් බලමු කපලා. කොහොමද ලස්සන? මේ තියෙන්නේ අපි තනින් තනට දාගත්තු කොෆි පේස්ට් එකේ මාෂ්මෙලෝ එක. බලන්නකෝ ඒකේ ලස්සන. කිරි ෆ්ලේවර් එකයි කොෆි ෆ්ලේවර් එකයි එකතු වුණාම පිස්සු හැදෙන රසක්. ඉතින් ඔයාලගේ නත්තලත් මේ මාෂ්මෙලෝ එකෙන් රස කරගන්න. මගේ රෙසිපි එක try කරන්න. Okay, see you, bye.